2016 ඉවර කරන් තිබිච්ච ව්‍යාපෘතියක් තමයි අපි අද දැන් මේ 2026 දී පටන් ගන්න. එතකොට මේකේ කොන්ත්‍රාත් ඉදිකිරීමට දීලා තියෙන කාලය මාස 30යි. මොකද දුක් විඳපු ප්‍රොජෙක්ට් එකක්නේ. අර මිනිස්සු පාරවල් අයිනේ ජීවත් වෙනවා. ඒ නිසා මේක හොඳටම කරලා දෙන්න. චුට්ටක් වැඩියෙන් කරලා දුන්නත් කමක් නැහැ. අපි 2028 ජුලයි 31කට කලින් අපි මේක කරන්න බලාපොරොත්තු වෙනවා. පොඩි ප්‍රශ්න නිසා ආයි මෙතෙන්ට බාධා වෙනවා නම් ඒ ටිකට උපරිම වශයෙන් දේශපාලන අධිකාරිය විදියටයි රජයේ නිලධාරීන් විදියටයි කරන්න ඕන. ඒ නිසා ඔබතුමාලාට අපි ගැන විශ්වාසය දෙන්න පුළුවන්. අපි කිසිම වෙන මුකුත් බලපෑමක් නැහැ. එකම දේ ක්වොලිටි එකට දෙන කාලයට කරන්න සහ මිනිස්සු ගැන හිතලා කරන්න. මේවා දැන් ඔබතුමාලා හදන්නේ නිවාසනේ. දැන් මේවා ගෙවල් බවට පත් වෙන මිනිස්සු පදිංචිට. දැන් හදලා තියෙන ඩිසයින් වෙනස් කරන්න නෙමෙයි. නමුත් හදිසියවත් ඔබතුමාට මේක නිකන් මාසයක් අතර ඉන්න උනොත් කොහොමද ඉන්නේ? මේකට කරන්න පුළුවන් පොඩි එකතු කිරීම් ටික කරමු. මොකද මිනිස්සු සතුටෙන් මේවා ජීවත් වෙන්න ඕනනේ. මෙතන පවුල් 1200ක් විතර පදිංචියට එනවා. 1200ක් කියන්නේ නිකන් සාමාන්‍යයෙන් 5000ක් විතර මිනිස්සු නේද? එතකොට මේ 5000ට ගැලපෙන අනිකුත් පහසුකම් තියෙන්න ඕනේ. මිනිස්සු 5000කට ඉන්න පුළුවන් තැනක් වෙන්න. නැතිනම් වෙන දේ තමයි මේවා ටයිම් බෝම්බ වෙනවා. කොළඹ ලස්සන කරනවා කියන්නේ ධනවත් නැත්නම් ඉහළ මධ්‍යම පාන්තිකයන්ට ලස්සන කොළඹක් වගේම මේක අතිවිශාල පිරිසක් වශයෙන් ඉන්න වැඩ කරන ජනතාව සාමාන්‍ය පන්ති මිනිසුන්ටත් මේක ලස්සන තැනක් වෙන්න ඕනේ.